කොහොමද? ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. එහෙනම් අපි අද කරන්න ආවේ බ්ලයින්ඩ් ෆෝල්ඩ් වීඩියෝ එකක්. අපි ඊට කලින් කරලා තිබ්බ වීඩියෝ එකකට ප්‍රතිචාර ගොඩක් ඇවිත් තිබ්බනේ. ඒ හින්දා අපිට තවත් ඒ වගේ වීඩියෝස් කරන්න කියලා තියෙනවා. ඉතින් මේකත් ෆනි වීඩියෝ එකක් වෙයි. එහෙනම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි එහෙනම් වීඩියෝ එකට යමු. එහෙනම් දැස් දෙක බෙද ගන්න තමයි තියෙන්නේ ළමයි. මුලින්ම ළමයි අක්කගේ හැමදාම ඉතින් මට තමයි මුලින්ම දෙන්නේ. එහෙනම් මොනවා කරන්න චැලෙන්ජ් එක බාර ගන්න ඕන. එහෙනම් අපි බලමු මොකද වෙන්නේ කියලා. මොන මගුල් ගෙනත් තියනවද දන්නේ නැහැ. ෂුවර් නෑ. අනික පොඩ්ඩක් ඉන්න. මට කියන්න බැරුණා ළමයි මේ අපි දෙන්නම ගෙනාපු දේවල් අපි දෙන්නම දන්නේ නැහැ. එයා වෙනම ගෙනත් තියෙනවා මම වෙනම ගෙනත් තියෙනවා. ඒ හින්දා අපි දන්නේ නැහැ මෙයා මොනවා ගෙනත් තියනවද කියලා. බලමු එහෙනම් ඉස්සරහට මොන වගේ දේවල්ද වෙන්නේ කියලා. මොකද මම මෙයා ගෙනත් තියෙන දේවල් දන්නේ නැහැ. එහෙනම් බලමු. හරි. බොරු කරන්න හොඳ නෑනේ පෙරුණොත් කියන්න ඕන. තව එකක් ළමයි එක ඇඟිල්ලකින් විතරයි අල්ලන්න පුළුවන්. මේ මුළු අතින්ම අල්ලන්න බෑ. එක ඇඟිල්ලකින් විතරයි අල්ලන්න පුළුවන්. හදයිද? ලූස්ද? ලූස්. මට මෙහෙම පේනවා. ඇත්ත කියන්න බෑ. දැන් හරි. මේක බාගින්න බෑ. මොකුත් නැද්ද පට්ටක්. ඔක තද කරන්න පුළුවන් නේද? අයියෝ ළමයි අපිට මේ මාර කර්තව්‍යයක් වෙලා තියෙන ළමයි මොකද මේ පොඩි එක්කන බලා ගන්න අද කවුරුත් නැහැ. ඒ හින්දා මේ බොහොම අමාරුවෙන් මේ හස්බන්ඩ් කියලා බලා ගන්නකොට ඒ ළමයා ආයෙත් එනවා අපි ගාවට. ඒ හින්දා හදිස්සියට මේ රෙදි කෑල්ල අරන් ආවේ ළමයි ගණන් ගන්න එපා මොනවා කරන්නද හැමෝටම තියෙනවා ඉතින් ওই ප්‍රශ්න. ගණන් ගන්න එපා. අම්මා මට උස්ම ගන්න බැරි වෙද්ද නැහැ තව ටිකක් වෙලා යනකොට. නායත් එක්ක තද ගන්නවා. හරි අපි මෙහෙම කරමුකෝ. හරි තදයි. හැබැයි ඇස් දෙක වහගන්න. නෑ. මෙහෙම වෙන්නේ නෑ. හරි බලමු. පේන්නේ නෑනේ. පේන්නේ නෑ. සිවන්නේ? ඔව් අනේ. ඇස් දෙක වහගන්න. හරි ඔයත් වහගන්න ඕනේ හැබැයි ඈ. හරි. හරි බලමු. හරි ළමයි ඈ. පේන්නේ නෑනේ. පේන්නේ නැහැ. මොන මගුල් ගෙනක්ද මන්දා. සාක්කුව අනික දාගෙන ආවේ. ළමයි පළවෙනි එක. සද්දේ වුණා. හරි. එක ඇඟිල්ලකින් අල්ලන්න ඕනේ. ඔව් මිනිස්සුන්ට ඈ. සද්ද ඇහෙනවානේ. හරි. අල්ලන්න බලන්න. කොයි? ළමයි පේනව නේද? මේක ඇවිල්ලා මාලයක්. මාලයක් කියලා මං හිතනවා. හරි. අපි දෙවෙනි එකට යන්න ළමයි. බලමු. එහෙම අවුලක් නෑ නේ. දෙවෙනියට මං ගෙනා සතෙක්. බලමු මෙයා හරියට කියයිද කියලා. කුඩල්ලෙක්ද? හරි. කණ්ණාඩිය. මගේ කණ්ණාඩිය. අංගියා මොනවද පේන්නේ අල්ලනකොට තේරෙනවා ඉතින්. මේ තුන්වෙනි එක ළමයි. හරි. මොකක්ද? නෙල්ලි. නංගි නෙල්ලි. රට නෙල්ලි. ඔයා මට ලේසි ඒවට ගෙනත් තියෙන්නේ. ටිකක් අමාරු. ළමයි මෙන් හතරවෙනි එක. නංගි හොඳයිනේ. මම හොඳ නැති වේද මන්ද? මට මොනවා වේද දන්නේ දිවක් වගේ නිකම්. සතේ. ඒ මොකද්ද? හරි. ඉවරයි. ඒක මොකක් හරි ටෝයි එකක්. කොයි වගේද? එහෙම දන්නේ නැහැ. මොකක් හරි උලක් තියෙන මේ සෙල්ලම් බඩුවක්. හරි. අනිත් එක නං අපි. ඒක මට කියන්න බැරි වුණා. මොනවද මන්දා? ඔයා හොඳයි. ළමයි මේක. හරි.
මොකද්ද ඒ? ආහල්. මේ මොකක් හරි ගෙඩියක්. පේර ගෙඩියක්. පේර ගෙඩියක්. හල්ලා මේ සනිත් එක යන්කෝ. මේක වටිනම දෙයක්. මොකද්ද? බලමු මේක හරියට කියයිද කියලා. ඔනිමෝගේ ඇස් දෙකත් එක්ක රිදෙන ඇස් දෙක වහන් ඉඳලා. හරි. ඈ? නිකන් කංකොණ්ඩෙක් වගේ. ඒ මොකද්ද ඒ? ආයෙත් දැන් ඉවරයි කාලි ඉවරයි. හරි. ඒ මොකද්ද? අර සීනි බෝල වගේ පොඩි ගන්න සතෙක්ද දන්නේ නැහැ. ඒකෙක් වෙන්නදී. හරි ළමයි මෙතන ඔක්කොම 6ක් තියෙනවා. 6ම ඉවරයි. හරි ඉවරද? ඔව්. බලමු මං කිව්ව හරිද කියලා. ඈ? ඔයා හොඳයි ගෙනත් තියෙනවා. මම කිව්වද? අක්ක බේර ගෙඩියක් කිව්වේ මෙන්න මේකට. ආ එහෙම. මට නිකන් දැනෙන්නේ මේකේ දාර තියෙනවනේ. ඒ හින්දා. හරි හරි දැන් බලමු මේ මම මොනවද ගෙනත් තියෙන්නේ මීට වඩා අන්තේව මම ගෙනත් තියෙන්නේ තමයි. බලමු මෙයා මොනවා කියයිද කියලා. කොහෙද කියලා? එදි කියන්නේ මෙතන. මේක මේ ලිප්ස්ටික් එක ගන්න. හදිස්සියට හොයාගන්නත් බෑනේ. ඔන්නම හමු. පේනව නේද ඔයාට? නෑ පේන්නේ. ඇත්තටම හොරවල. ඇත්තමද? හ්ම්. කියන්න බෑ. අස්සම හොයාගන්න ඕනේ. මේක හැබැයි ගැට ගහන්න තමයි බැරි. ආ තදුණා. හද උනාද? මේක අස්සට දාන්නම් ඈ. කොණ්ඩේ පිදෙනවද? නෑ ෂේ. හරිද? අද මදි වගේ. අපි ගත් එක හරි නැහැ. එදා එක නම් ෂෝක් නේ. දාන්න මෝරුයි ළමයි. ගැරුණා. හදයි නෑනේ. පේනවා යාට. ටිකක් තදයි. ඒත් ලූස්. ගොඩක් තද නෑ. ඔව් මට පේන මේ. දැන් නම් හොඳටම පේන. අයියෝ. එහෙනම් මෙහෙම බලමුකෝ. දැන් දැන් නම් පේන. ඉන්ද්‍රජිත් කියලා හිස් පදිනවා. දැන් අවුලන්නේ. හරිද? හරි. ඇස් දෙක වහගන්න ඕනේ ඈ. බලමු මං ගෙනත් තියෙනවා කොහොමද කියලා. එහෙනම් ළමයි මං ගෙනත් තියෙනවා දීලා බලමු. ඒ සේම සේව නෙමෙයි මම ගෙනත් තියෙන්නේ. දරුණු දේවල්. එක ඇඟිල්ලකින් අල්ලන්න බලන්න. කෝ? ඇස් දෙක වහගන්න ඕනේ. මට පේනවත් දන්නේ නැහැ නේ. කෝ මනුක තව වෙන්නේ නැහැ. ඇයි ඔය අහුවෙන්නේ? කෝ? මේකද? ඔව්. මොනවද? පවුඩර් මොනවා හරිද? පවුඩර් හරි ක්‍රීම් හරි මොනවා හරි. කියන්නේ එකක් කියන්න ඕනේ. පවුඩර් වෙන්නේ නැති. හා එහෙමද? ඒවද? ඇති ආයල්ලන්න බෑ. ඒ ඇති. සුමුණකුත් එනවා. එහෙනම් හරි කියලා හිතා ගන්න. මම ඒක අයින් කරා ළමයි. ළමයි ඊළඟ එක දීලා බලමු. හරි. හරි. සත්තු මොනන්නේ? ටික අල්ලන්න දෙන්නවා මටත් දුන්නේ එච්චර අල්ලන්න. බල්ලා පුරනවා ළමයි ගණන් ගන්න එපානේ. ගම්මිරිස් කල්ලක්වද? ගම්මිරිස් හිතෙන්නේ මේ විදියට. හා ගම්මිරිස්නේ. ඔව්. ඊළඟ එක. හරිද? හරි කොහොම ඉන්නේ?
ඇඟිල්ලට දයිනේ. මට හිතෙන්නේ තක්කාලි. තක්කාලි කියන්නේ නේ? තක්කාලි වෙන්න ඇති මට හිතෙන්නේ. තක්කාලි කියලා හිතනවා හරි. ඊළඟ එක මොනවද අක්කා ඒ? ඉනව මේ දෙකවත් කියන්නේ මොකක්ද? මොකද්ද? සබන් කෑල්ලක්වත්ද? කියන්න ඔයා කියන්න ඕන. මට හිතෙන්නේ සබන්වත් වෙන්න ඇති. සබන් හරි බටර් හරි මොනවා හරි. කියන්න එකක් කියන්න ඕන. ඉන්න. සබන් වෙන්න ඇති. සබන්නේ. ඊළඟ එක ළමයි ටික වෙලාව යන්නේ අල්ලන්න දෙනවා මට අල්ලන්න දුන්නේ නැහැ. කියන්න මට හිතා ගන්න අමාරු ඒක නා. කියන්න හිතලා බලන්න මොකද්ද කියලා. මේක මට හිතා ගන්න අමාරු. මොකක් හරි කියන්න. ළඟින් යන එකක් හරි කමන්නේ. දැනෙන්නේ නැහැ මට කියන්න අමාරුයි ඒක. දන්නේ නැහනේ. දන්නේ නැල්ලු ළමයි ඔච්චර දන්නේ නැහැ ළමයි. ඊළඟට 3 2 1 භයානක මොදේ. ඒ මොනවද අක්කා? මොකෙක් හරි සතෙක්ද? ඉන්න. ඒ මොකද? ඒකත් මට කියන්න බෑ. කෝ ආමි. කටකස් වගේ දානවා වගේ. ඉනාව තද කරන් ඉන්න බෑ ළමයි ඉනවා යනවා. පැපොල් කෑල්ලක්ද? කියන්න බලන්න පැපොල්ද? පැපොල් වත් දෙන්නේ නැත්. ඉන්න. අන්නාසි කෑල්ල. Oh my god. කියන්න හරියට කියන්න ඕන. අන්නාසි කෑල්ල. අන්නාසිනේ? ඔව්. අන්නාසිලු ළමයි මේ අන්නාසිලු. හරියට කිව්ව නේද අන්නාසි කියලා? ඉවරද? ඉවරයිද? ඔව් ඉන්න. ඉවරයි. Game over. ළමයි මේ මාළු කෑල්ලට අන්නාසි කිව්වා. ඉතින් ළමයි මෙයාට මම ඉස්සෙල්ලාම පවුඩර් දුන්නා. පවුඩර් එක නම් පොඩි එකට ගත්තා දැන්. පවුඩර් එක හරියට කිව්වා. මේකට කිව්වේ මොකද්ද? මේකට ගම්මිරිස් කරලක් කිව්වා. ඒක වැරදි. මේක අඳුන ගන්න බෑ කිව්වා. මේක සබන්. මේකට තක්කාලි කියලා හරියට කිව්වා. මේකට බටර් කියලා කිව්වේ නෑ සබන් කියලා කිව්වේ. හරිද? එතකොට මෙයා කියලා තියෙනවා පහෙන් දෙකක් කියලා තියෙනවා. මට ඒත් අනේ. ඔයාට ගඳවත් ආවේ නැද්ද? මම ඔයාට මේක අල්ලන එකට සබන් කෑවා. ඒ මට දැනුම කරේ කටක් අසල ඇඟිල්ල දානවා කියලා. අක්කද මාළමයි හොඳම ටික් ගෙනත් තියෙන්නේ. දැන් මම ඔක්කොම කිව්වද මම කීයක් කිව්වද පහෙන්? අක්කා කිව්වේ ඉන්නවා කාලෙම මේ ඉන්නවා. කන්නඩිය කිව්වා හරියට. ආයේ මේ මාලයක් කියලා කිව්වා. ආය ඒක විතරයිනේ. එතකොට මමත් පහෙන් මේකට කිව්වේ පේර ගෙඩියක් කියලා. පේර ගෙඩිය. මේකට කිව්වේ මොකද්ද මේකට කිව්වේ? අර මේ රවුම් කරන්නේ සතෙක්. සතෙක් කියලා.
සීනි බෝල වගේ. මේකට කිව්වේ මේ සෙල්ලම් බඩු කියලා. එතකොට මමත් පහෙන් දෙකයිනේ. ඔව් දෙන්නම එක සමානව කියලා දිනනවා. ඔව් ඒ වුණාට ළමයි මෙච්චර මේක අඳුන ගන්න බැයිද කොන්දක් එනවා. මම ඊට පස්සේ මෙයාට මේක මෙහෙම අල්ලනකොට සබන් කෑල්ල මූණට කරා මම හිතුවා සබන්වත් කියයි මොනවා හරි කියලා. අන්න ආසිර ළමයි අන්න සුවදක් කතාවේ නෑ. අන්න ආසිර. කටු වයිදින මම හිතුවා අන්නාසත් එන්නද කියලා. බලද්දි මාළු. ඊයා. දැන් සීනි ගඳයි අත. ඉතින් ළමයි මං හිතනවා මේ ඔයාලා හැමෝම මේ වීඩියෝ එක ඉතින් ළමයි මං හිතනවා ඔයාලා හැමෝම මේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. ඊට කලින් ගෙනානකට වඩා මේක නම් ඇත්තටම අපිටත් ෆන් ගේම් එකක් මන් තමයි හොඳම ටික ගෙනත් මං හිතුවා. හැබැයි මෙයා සෑහෙන වීඩියෝස් බලනවා බලන ඉවරයක් නෑ ඒ සම්බන්ධව. මං හිතුවා මෙයා අනිවාර්යෙන් මොනවාම ටිකක් ගේන්න තියා. හැබැයි මම දැනගත්ත මෙයා සාක්කුවේ තියනවා කියලා කිව්ව හින්දා අනිවාර්යෙන් තක්කාලි මාළු ඒ මොනවත් ගෙනලා නැතුව ඇති කියලා. ඒ හින්දා මම අද කොහමද ආවෙලාවෙම තමයි මේ ටිකත් හොයාගත්තේ. ඊට පස්සේ ඉතින් කියන්න බැරුණා මං හිතුවා මෙයා ගන්දරවත් වෙනකොට කියයි නේ කියලා. ඒ වුණාට කිව්වේ නැහැ ළමයි. ඉතින් මං හිතනවා අපේ වීඩියෝ එක ෆන් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. එහෙනම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයා මොකද හිතන්නේ මේ ගේම් එක ගැන? ඇත්තටම ෂෝ කියන අපි මේ වගේ දෙයක් කලින් කරලත් නැහැ නේ ඉස්සා ෂෝ. නියමයිනේ. අපි ඉස්සරහට තව ලස්සන වීඩියෝස් අරන් එන්නම්. මට ඉතින් කියන්න තියෙන එකම දේ තමයි අපේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න ඔයාලා වගේ ආදරණීය කට්ටිය හින්දා තමයි අපේ channel එක තව තවත් ලස්සන වෙන්නේ. ඒ හින්දා මම කියනවා තවත් අලුතෙන් අපේ channel එකට එකතු වෙන්න ඉන්න අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. අපි ලස්සන වීඩියෝස් ගේනවා. අපි ගේනවා කිව්ව දේවල් අනිවාර්යෙන් ගේන්නේ නැහැ කියලා නෑ. අනිවාර්යෙන් ගේනවා. ඒ කිව්ව දේවල්. ඔයාලා කැමති දේවල් කියන්න අපිට. ඒතර අපි මේ වීඩියෝත් කරනවා අනිවාර්යෙන්ම. ඔව් ඒ හින්දා අනිවාර්යෙන් කියන්න. තවත් අපි ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. මාව subscribe කරලා තියාගන්න. bye.